දැන් බලන්න දැන් මේ මහා ගම් වතුර සුලිසුලන් ණය අපේ දේපල ඉඩකඩම් මේ ජීවිත විනාශ වී මේවා අපි කවදාවත් හිතුවේ නැහැ. නොහිතන දේවලුත් මේ මනුස්ස ලෝකෙ සිද්ධ වෙනවා. ඒ වගේම කෙනෙක් උත්සාහයෙන් උනන්දුවෙන් වීරයෙන් කටයුතු කරලා නේද යම් කිසි ව්‍යාපාරයක් නැත්තම් ගොවිතැනක් මේ වගාවක් මේ යමක් ගොඩ නැගුවොත් ඒක සාර්ථක වෙලා යාට යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම දැන් යම් කිසි දරුවෙක් අදිෂ්ඨානයක් ඇතුව කැපවීමෙන් ඉගෙනීමේ කටයුතු සිද්ධ කළොත් එයාට විභාගයෙන් ජය ලබන්න පුළුවන්. එතකොට ඒක හේතු සකස් කරපු නිසා ඒ ඵලය එයා ලබා ගන්නවා. නේද? හේතුඵල ධර්මයක්. හේතු සැකසීම නිසා යාට ඒ ඵලය ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ වගේම මේ මනුස්ස ලෝකයේ අෂ්ටලෝක ධර්මයේ තිබෙනවා පින්නදින අටලෝ දහමම තිබෙනවා. ලාභ නින්දා ප්‍රශංසා සැප දුක් යසායස